විදුලි බලය ලාභ වෙලේ. විදුලිය බිල අඩු කරන්න. විදුලි බලය ලාභ වෙලේ. විදුලිය බිල අඩු කරන්න. විදුලි බලය ලාභ වෙලේ. විදුලිය බිල අඩු කරන්න. නම්බු පිටින් ගෙදර යන්න. අනිනි නෝනේ මේ යන්න. නම්බු පිටින් ගෙදර යන්න. අනුර අයියේ මේ යන්න. විදුලිය බිල අඩු කරන්න. අනුර අයියේ මේ යන්න. ජනතාවට සහන දෙන්න. අනුර අයියේ මේ යන්න. ජනතාවට සහන දෙන්න. අනුර අයියේ මේ යන්න. උපරන්තු පිටු කරන්න. සත්‍යත්වය දැකගන්න. සත්‍යත්වය දෙමාපියනි. සත්‍යත්වය දෙමාපියනි. දෙමාපියනි. පොඩි දරුවන් මට රැකියනි. අපි සූදානම් වුණේ මේ රටේ මාස 14ක් වෙන මේ ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න. ආණ්ඩු පෙරලන්න නෙවෙයි. මොකද දන්නවද? පහුගිය කාලේ වේදිකාවට ගිහිල්ලා සිස්ටම් චේන්ජ් කරනවා කියලා ආණ්ඩුවක් මාරගත්තා. ආණ්ඩුව අරගෙන මාස 14ක් යනකොට ආණ්ඩුවේ වැඩමරිකම මේ රටේ ජනතාව තේරුම් ගත්තා. මොකද එදා කියපු බොහෝ දේවල් මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉතාමත්ම අභාගත යන තත්ත්වයට පත් කරලා තියෙනවා. ආණ්ඩු විභාගات යන ජනතාව අපි දන්නවා ඉතාමත් අසමත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ආණ්ඩුව තෙල් මිල ගැන කිව්වා, විදුලි මිල ගැන කිව්වා, ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කිව්වා. මේ සියල්ල බොඳ සීනයක් බවට පත් වෙලා තියෙනවා. මිත්‍රවරුනි, ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච සාම දෙන්න බැරි නම් මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. මොකද අපි දන්නවා දැන් විදුලිය ලංකා විදුලි බල මණ්ඩලය මිලියන 30000ක් ලාභ ලබනවා. ඒ අතර මෙයාලා ලෑස්ති වෙනවා 11.57කින් මේක වැඩි කළා මේ රටේ ජනතාවට කරපිටට බර දීලා ජනතාව තවත් පීඩාවට පත් කරන්න. ඒ විතරක් නෙමෙයි අපි දකිනවා මේ ආණ්ඩුවට පුළුවන් කමක් තියෙනවා 15කින් විදුලිය බිල අඩු කරන්න. එහෙම කරන්නේ නැතුව ඒ සියල්ල ජනතාවට දාලා ජනතාව රවට්ටලා ජනතාවට පච කියලා ඉතාමත් අසාධාරණ විදියට මේ ජනතාව හැමලෙන් ලිපිට දාන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අතරේ ගල්ලංගුඩු ටෙන්ඩරේ මේ වෙනකොට කෝටි 800ක් විතර පාඩුයි කියලා ගණන් බලලා තියෙනවා. මේ ගල්ලංගුඩු ටෙන්ඩරේ දුන්නේ ප්‍රශ්නගත දූෂිතයයි කියන ඉන්දියානු සමාගමකට මේ දේශීය නියෝජිතයට යම් යම් දූෂණ චෝදනා තියෙනවා. මේ රටේ බලශක්ති අමතවරයට දූෂණ චෝදනා තියෙනවා. මේ ගල්ලංගුරු කෝටි 800කට විතර කිට්ටු අලාභයක් සිදු වෙන විදිහට ගෙනල්ලා ඒකේ බරතනක් ඒ අලාභයේ බරතනක් රටේ මිනිස්සුන්ගේ විදුලි බිලට දාන්න ලේස්ති වෙන්න එපා කියලා අපි අන්රයියට අද මේ අක්වීම විදගෙන මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි අද මේ රටේ මේ ආණ්ඩුව ඇමතිවරු අරුම පුදුම කතා කියන්නේ. දැන් කියනවා
මහානායක හාමුදුරුවෝ හම්බෙලා අපි මේ ලින්ක් එක දැම්මට මේකට යන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ කියලා. අපි හරිනෝන්ට කියන්න කැමතියි. ඕගොල්ලන්ට මේ රටේ මිනිස්සු ආණ්ඩුව දුන්නට ඕගොල්ලන්ට කවුරුත් කිව්වේ නැහැ මේ රටේ දරුවෝ අසදී මාර්ගයක අසභ්‍ය අධ්‍යාපන ක්‍රමයකට අරගෙන යන්න කියලා නම් කිව්වේ නැහැ නෝනේ. ඒක නිසා දරදී අනිවිදයක් කරගෙන මේ රටේ අධ්‍යාපනය විනාශ කරන්න දෙන්න එපා. ඒ වගේම අපි කියනවා ඔය 6 පන්තියේ මොඩියුලර් පිටුරුව වගේ අර ඉන්දියානු ගිවිසුම් මත අපි දන්නේ නැහැ මේකේ මොනවද තියෙනවද කියලා. තාම රටට කියලා නැහැ. තොරතුරු දැනගැනීමේ පළතුරුත් මේක දීලා නැහැ ගහපු ගිවිසුම් මත මොනවද කියලා. ඕකේ නම් පිටුරන්න බෑ කියලා අපි දන්නවා. ඒ නිසා ඒකත් වැරදීමක් වුණොත් එහෙම රටට බුදු සරණයි නෙවෙයි කියන්න වෙන්නේ මෝදිගේ සරණයි කියලා. ඒක නිසා අපි කියන කරුණාකරලා ගහපු ගිවිසුම් මත මේ රට ඉස්සරහා වහාම තියන්න කියලා අපි අන්දයියට අද මෙතන කියන්න කැමතියි.